ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාට මොන්ති වෙන්ද වගේ මදත් අරගෙන ආයි මැද පෙරදිග රට ගෙන කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරිට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම වෙන්ද වගේම අද දවසේ කරනගෙන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාට. ඉතින් අද 2025 12 වෙනි මාසේ 31 ඉතින් අපි වැඩ විස්තර වලින් කතා කරමු. බලමු මැද පෙරදිග රට ගෙන ලංකාවට මුදල් යනවා නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවට ඩොලර් එකක් ගන්න මිල රුපියල් 367.12. ඒ වගේම විකුණු මිල රුපියල් 13.71යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 310.65යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් ඩිනාර එකක් රුපියල් 819.65යි. ඒ වගේම අල්ලන් සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 84.73යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.83යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 438.16යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 804යි. ඒ වගේම සමන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84.80යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 1865ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ රුපියල් 1965යි. ඒ වගේම UAE අල් මුල්ලාල් නාදා BEC වලත් රුපියල් 965ත් රුපියල් 1904 වුණා. ඉතින් මේ ඇදරේ කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි කෙවන්න. ඒ වගේම යූරෝ එකක් රුපියල් 364.76යි. ඒ වගේම සිංගප්පූර් ඩොලර් එකක් රුපියල් 241.88යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 208.71යි. ඒ වගේම මලේසියා රින්ගිට් එක රුපියල් 64යි. 76.64යි. ඒ වගේම ඊශ්‍රායල් සේගර් එකක් 97.78යි. ඉතින් අප බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද අරගෙන ආයේ මැද පෙරදිග රට කියන කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔගේ සැලරිට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. මේ වගේ වීඩියෝ දිගට බලන්න අපිත් එක්ක විතර මේ ඔගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.